බොහෝ දෙනෙක් මේ අපි අනුගමනය කරන ඇතැම් ප්‍රතිපත්ති පිළිබඳව ඇතැම් කරුණු පිළිබඳව යම් කුකුසකින් විචිකිච්ඡාවකින් පසු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගොඩාක් ඇඟලේ මස්සර වලට කාවැදිලා තියෙන දෙයක් තමයි පක්ෂ දේශපාලනයේ පක්ෂයේ නායකයෝ. අපි ඊතරම්ම ඒ පක්ෂවල තියෙන ලාංඡන, ඒ පක්ෂවල තියෙන නම්, පක්ෂවල නායකයන් අපි ඊතරම්ම දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. අපි බලන්නේ මේ මොහොතේ රටේ අවශ්‍යතාවය මොකද්ද? ජනතාවගේ වේදනාව පවතින්නේ කොතනද? ඒක සුවපත් කරන්න අප විසින් කළ යුතු කාර්යභාරය කුමක්ද කියන එක ගැන පමණයි. ඒක නිසා නොඑක් දෙනා නොඑක් කණ්ණාඩි වලින් අප දිහා බැලුවත් අප ගත්ත පියවර විශේෂයෙන්ම මේ අවසාන දශකයේදී ඒවා සියල්ලම ජනතාව විසින් සාධාරණීකරණය කොට තිබෙනවා. අපි ඊට පස්සේ තමයි සිහල උරුමය බිහි කළේ. ඒකේ ප්‍රථම අරමුණ උනේම මේ ත්‍රස්තවාදයට එරෙහි දේශපාලන අධිෂ්ඨානයක් ඇති කිරීම. ඉන්පසු අපි ඇතිවෙච්ච ජාතික ශාසනික ප්‍රශ්න නිසා ජාතික හෙළ උරුමය බිහි කළා. ඒ අවස්ථාවේ අපිට නොඑක් චෝදනා නැගුවා පක්ෂය අතෑරියා නේද, පක්ෂේ නම මාරු කළා නේද, ලකුණ මාරු කළා නේද කියලා. නමුත් ඉතිහාසයේ විසින් පසුව ඊටාම හොඳින් අපි ගත්ත තීන්දුව සාර්ථක කරගත්තා. මොකද ඒ ලැබිච්ච අපේ ස්වාමින් වහන්සේලාට ලැබිච්ච ඒ ඡන්දය අපට ඊටාමත්ම උපස්තම්භක වුණා මේ රට ආරක්ෂා කරන්න. විශේෂයෙන්ම සුනාමි සහන මණ්ඩලයේ පිහිටවීමට ගත් උත්සාහයේ අවස්ථාවේදී, ඒ වගේම උතුරු හා නැගෙනහිර පළාත් වෙන්කිරීම පිළිබඳ අවස්ථාවේදී, ඒ වගේම විශේෂයෙන්ම රටේ ඒකීයභාවය පිළිබඳ ප්‍රශ්නයේ අවස්ථාවේදී අපේ ඒ ස්වාමින් වහන්සේලාගේ ඡන්දය ඉතා තීරණාත්මක වුණා පාර්ලිමේන්තුවෙත් ඉම්පිටලා. ඉන්පසු අපි තීරණය කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ 2005 ජනාධිපතිවරණයේදී සහාය දෙන්න. ඒක සාමාන්‍යයෙන් බැලුමට මේ මැතිවරණේ රනිල් වික්‍රමසිංහ මහතා ජයගනිමින් හිටියේ. නමුත් අපි උසාවි ගිහිල්ලා ඡන්දය කලින් අරගත්තා. මොකද ඡන්දේ පහු වුණොත් යම් කිසි ප්‍රශ්නයක් මතුවෙන බව අපිට පෙනී ගිය නිසා. එම මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අපි කටයුතු කළා. නමුත් අපිට වැටහි ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට එකක් කියන අතරේ ත්‍රස්තවාදයේ සමග යම් ගණදෙනුවක නියැලලා ඉන්න බව. විශේෂයෙන්ම අර රාඩා ආයතනය හරහා ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීමක ඔහු නියැලී සිටින බව අපට පෙනුණා. ඒ නිසා අපි අවස්ථාව එනකන් බලා හිටියේ මහින්ද මහත්මයාගේ මේ දෙබිඩි චරිතය දෙපොළු කරන්න. ඒ අවස්ථාව වැඩි කල නොයා උදා වුණා. ඒ තමයි මාවිල්ලාරු සොරව වහන්න LTT සංවිධානයේ ක්‍රියා කරපු වෙලාව. හුඟ දෙනෙක් ඒක දැක්කේ නිකන් LTT එකේ පොඩි විහිළුවක් හැටියට. අපි ඒක ඊට වඩා බරපතල දේශපාලනයක්, යුද දේශපාලනයක් දැක්කා. ඔවුන්ගේ ඉලක්කය තිබුණේ ත්‍රිකුණාමල වරාය අල්ලගෙන ප්‍රධාන සැපයුම් මාර්ගය අඩාල කරලා යාපනයට අවසන් ප්‍රහාරය එල්ල කරන්න. මහින්ද රාජපක්ෂට ඒක වැටහුණේ නැහැ. හැබැයි අපි ඒක හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා තමයි ඊටාම අනතුරුදායක විදිහට මාවිල්ලාරු සටන ආරම්භ කරන්න අපි එහි ගියේ. යුද ජයග්‍රහණයෙන් පස්සේ 2009 මේ රටට ඊටාම සුවිශාල අවස්ථාවක් ආවා. නමුත් අපි දැක්කා ඒක ක්‍රියාත්මක කිරීමේදී සහ අනිකුත් කාරණා සිදුවෙද්දී අනුක්‍රමයෙන් මේ රට ජාතික ජාත්‍යන්තර වශයෙන් වටලෑමකට ලක් වෙමින් ඊටාම අශීලාචාර දේශපාලනයකට කොටු වෙමින් රට ආර්ථික අතින් ඊටාම බරපතල අර්බුදයකට ගමන් කරමින් රට ස්වයං විනාශයක් කරා ගමන් කරමින් තිබෙනවා කියලා අපිට අවබෝධ වුණා. ඉතින් ඒ අවස්ථාවේ අපි නොඑක් විට අපේ හිටපු ජනාධිපතිතුමාට මේ කරුණු පෙන්වලා දුන්නා. අපි සමහර වෙලාවට තනියෙනුත් සාමූහිකවත් පෙන්වලා දුන්නා. නමුත් එතුමා බොහොම ආඩම්බර කර ස්වරූපයකින්, බොහොම උද්දච්ච ස්වරූපයකින් හිටියා. තමන්ගේ බලය තව අවුරුදු 20කට කිසිවෙකුට උදුරගන්න බෑ කියලා. ඒ අනුව අපි කල්පනා කළා මොහු ඉවත් කිරීමෙන් තොරව දැන් මේ සමාජයට ගමනක් නැහැ කියලා. ඒ අනුව තමයි අපි පසුගිය නොවැම්බර් 18 වෙනිදා කිසියම් සැලසුමක් ඇතුව ඒ රජයෙන් ඉවත් වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 3ක් මේ ඡන්දයට සූදානම් වුණා. සෑම ග්‍රාම සේවක වසමකටම නිලධාරීන් 17ක් පත් කළා. ආරක්ෂක අංශවල විශ්‍රාම ගිය අය 23000ක් කැඳවලා තිබුණා මේ මැතිවරණය මෙහෙවන්න. ප්‍රකෝටි ගණන් ධනය සංවර්ධන සභා හරහා සෑම ග්‍රාම සේවක වසමකටම අඩුම ගානේ මිලියන 10ක ධනයක් වක් කරලා තිබුණා. ඒ වගේම මුළු රටම
ජනමාධ්‍ය හැම එකක්ම පාහේ තමන් අතට අරගෙන තිබුණා. ජනමාධ්‍යවේදීන් තමන් අතට අරගෙන තිබුණා. මේක බරපතල බරහානක සැලසුමක් සකස් කරලා තිබුණා. ඒ සම්ප්‍රදායික යුද්ධයට අපිට මුහුණ දෙන්න බැරි බව අපි දැනගත්ත නිසා තමයි අපි ගරිල්ලා සරණකට ගියේ. ඔහුට මුලදි තේරුන්නේ අපි මොකද්ද කරගෙන යන්නේ කියලා. නමුත් කෙටි සටන් කීපකින් අපි මහින්ද රාජපක්ෂ මහත්තයාව විශාල ආරවුලකටපත් කළා පරාජය කළා. දැන් අපි ඉදිරියේ ඒ තිබිච්ච අභියෝගය නැවත රාජපක්ෂගේ ආගමනයේ වැළකීමත් මේ ඉන්න ජනාධිපතිතුමා එකට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න ඕනේ කියන එක මත තමයි අපි එක්සත් ජාතික පෙරමුණ බිහි කළේ. රටට නිසි ලෙස පණ දෙන්නට, රට අලුතෙන් නිසි ලෙස පටන් ගන්නට, අලුත් ප්‍රතිපත්තියක්, අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන්න අපි මෙවර මේ සටනට පිවිසිලා තියෙනවා. ඒකත් මම හිතනවා අගෝස්තු 18 වෙනිදාට විශාල ජනවරමකින් ඒ ක්‍රියාවලියත් සහතික වෙයි කියලා.